Hi, welcome to my channel. එන්නකෝ අද රසම රස black chicken කරියක් හදාගන්න. මේක නම් සුපිරි black chicken කරියක්. මුලින්ම මම chicken ටික හොඳට සෝද ගන්නවා. ඊට පස්සේ අපි බලමු දැන් මේ chicken කරියට මොනවද ඕනි කරන්නේ කියලා. හොඳට සෝදාගත්තු chicken, සේර, රම්පේ, පොඩි දෙහි කෑල්ලක්, ඒ වගේම සුදු ලූණු, කරපිංචා, රටලූණු, වේලපො බිලින්, කුරුඳු. ඒ වගේම මස්කරි 3-5, ලුණු කොඩු, බැදපු මිරිස් 3-5, කහ, පොල් තෙල්, පොල් කිරි, වතුර. මුලින්ම අපි chicken ටික සීසන් කරගමු. මුලින්ම බැදපු මිරිස් 3-5 ටික දාගන්නවා. ඊට පස්සේ මස්කරි 3-5 ටිකක් දානවා. ආයෙත් කහ චුට්ටකුත් දාගන්නවා. ඊට පස්සේ ලුණු ටිකක් දාගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගමු. දැන් chicken ටික වෙලාවක් සීසන් වෙන්න තියාගමු. ඉතින් මම විනාඩි 10ක් වගේ තමයි තියාගන්නේ. ඊට වැඩි තියාගත්තොත් තවත් හොඳයි. දැන් මම භාජනයකට පොල් තෙල් ටිකක් දාගන්නවා. පොල් තෙල් ටික රත් වුණාම සුදු ලූණුයි රට ලූණුයි ටිකක් දානවා. ඊට පස්සේ රම්පේ කරපිංචාක් දාලා කලවම් කරගන්නවා. ආයෙත් කුරුඳු ටිකක් දාගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගමු. ඊට පස්සේ සීසන් වෙන්න තියාගත්ත chicken ටිකත් මේකට දාලා කලවම් කරගන්නවා. දැන් chicken ටිකක් තෙලෙන් තැම්බෙන්න තියාගමු. දැන් මම chicken ටික සීසන් වෙන්න තියාගත්ත භාජනයට වතුර ටිකක් දාගන්නවා. chicken ටික තෙලෙන් තැම්බීගෙන එද්දී මම දැන් මේ වතුර ටික chicken ටිකට එකතු කරගන්නවා. දැන් මම වේලුණු බිලින් ටිකයි සේර ටිකයිත් එකතු කරගන්නවා. ඊට පස්සේ ආයෙමත් කලවම් කරගන්නවා. දැන් chicken කරියේ වතුර ටිකක් හිඳෙන්න තියාගමු. chicken කරියේ වතුර ටික හිඳීගෙන එද්දී පොල් කිරි ටිකක් දාගමු. පොල් කිරි ටිකක් දාලා හොඳට හැඳිගාගමු. chicken කරිය හිඳීගෙන එද්දී ලිප ඕෆ් කරගමු. ඉතින් ඊට පස්සේ ලිප ඕෆ් කරලා මේකට පොඩි දෙහි කෑල්ලක් එකතු කරගමු. දෙහි කෑල්ලත් එකතු කරලා ආයෙමත් මේ ටික ඔක්කොම හැඳිගාගමු. මේ තියෙන්නේ මං හදාගත්ත black chicken කරිය. ඉතින් ඔයාලත් මේ විදිහට බලන්නකෝ හදන්නේ. හැමදාම මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩක් ස්තුතියි. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.